දවස් 30ක් හැමදාම පුෂප්ස් 50 ගානේ ගැහුවත් ඔයාගේ ඇඟට මොකද වෙන්නේ? පළවෙනි දවස පුෂප්ස් 60ක් විතර ගහද්දිම ඔයාගේ අත් දෙක දැවෙන්න ගන්නවා. ඔයාට ටිකක් විවේක ගන්නත් සිද්ධ වෙයි. ඒ වගේම ඔයාගේ බැලන්ස් එකක් ටිකක් නැති වෙලා යයි. අන්තිමේදී කොහොම හරි ඉවර කළාම ලොකු සතුටක් දැනුණත් ඔයාගේ ඇඟේ මස් පිඩු නම් හොඳටම රිදෙන්න ගනීවි. තුන්වන දවස ඔයා උදේ නැගිටින්නෙම ඇඟේ අමාරුවෙන්. ඔයාගේ පපුව සහ අත්වල පිටිපස්ස ගොඩක් රිදෙන්න ගන්නවා. මේ වෙද්දී ඔයාගේ මස් පිඩු වල පොඩි ඉරීම් හැදෙන්න පටන් අරන්. ඔයාගේ ඇඟට මේක අලුත් දෙයක් වුණත් ඇඟ මේකට හුරු වෙන්නයි ලෑස්ති වෙන්නේ. 7 වන දවස. දැන් අර ඇඟේ අමාරුව ටික ටික අඩු වෙලා යනවා. ඔයාගේ ස්නායු පද්ධතිය මේ ව්‍යායාමයට හුරු වෙලා නිසා කලින් තරම් විවේක ගන්න ඕනි වෙන්නේ නැහැ. ඔයාගේ පපුවේ මස් පිඩු තද කරද්දී වෙනසක් ඔයාටම දැනෙන්න ගනීවි. 14 වන දවස. දැන් තමයි නියම වෙනස පේන්න ගන්නේ. ඔයාගේ පපුව ටිකක් ශක්තිමත් වෙලා අත් දෙකේ හැඩයත් ලස්සනට පේන්න ගන්නවා. දැන් ඔයාට එක දිගටම පුෂප්ස් 20ක් වුණත් කිසිම අමාරුවක් නැතුව ගහන්න පුළුවන්. ඔයා අඳින ෂර්ට් එක පවා උරහිස් ගාවින් වෙනදට වඩා ලස්සනට තියෙනවා ඔයාටම තේරෙයි. 21 වන දවස. දැන් ඔයා වෙනදට වඩා ගොඩක් ශක්තිමත්. ඔයාගේ ඇඟේ උඩ කොටස ගොඩක් හැඩ වෙලා තියෙන්නේ. දැන් ඔයාට මේ පුෂප්ස් 50ම වට දෙකකින් ඉවර කරන්න පුළුවන්. ඔයාගේ කොන්ද කෙලින් තියෙන විදිය හැදිලා වගේම ඇඟේ බැලන්ස් එකත් ගොඩක් ස්ථාවර වෙලා. 30 වන දවස. දැන් සම්පූර්ණ වෙනසම පැහැදිලිව පේනවා. ඔයාගේ පපුව ලස්සනට පිරීලා අත්වල මස් පිඩු හොඳට ඉලිප්පිලා පේනවා වගේම උරහිස් වල හැඩයක් නියමටම ඇවිත්. ඔයා ඇඟේ තියෙන අනවශ්‍ය මේදය දහනය කරලා මස් පිඩු වලට මාරම ශක්තියත් එකතු කරගෙන ඉවරයි.